ඔබ රාත්‍රී සිහිනයෙන් තබ්ලාවක් දැක්කොත් ඔබගේ පෙර කළ වැඩක් යළි ආරම්භ කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔබ කලින් කරගෙන ආපු වැඩක් යම්කිසි ප්‍රශ්නයක් නිසා අතරමඟ නවත්තලා තිබ්බනම් අන්නේ අතරමඟ නවත්තපු රාජකාරිය කටයුත්ත නැවත ආරම්භ කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. මේ වගේ සීනයක් ඔබ දැක්කොත් තබ්ලාවක් ඔබ සීනෙන් දැක්කොත් මේ වගේ පලාපලයක් තමයි ඔබට අත්දකින්න ලැබෙන්නේ. ඔබ සිහිනෙන් පැරණි ජනපදයක් දැක්කොතින් ඔබ උත්සාහයෙන් වැඩ කළ යුතු කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. පැරණි ජනපදයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අතීතයේ ගම්බද පරිසරයක මිනිස්සු එක්රාසි වෙන සාමාන්‍ය පොල්ලොතු ගෙවල් ඒ වගේ පැරණි ගෙවල් තියෙන ජනපදයක් ගමක් ඔබ දුටුවොතින් ඔබට උත්සාහයෙන් වැඩ කළ යුතු කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. අතීතයේ පාවිච්චි කරපු උපකරණ පාවිච්චි කරන පොල්ලතු තල්ලතු වගේ දේවල් නිවාස වලට එපිලි කරලා තියෙන කරත්තු වලින් ගමන් යන මිනිස්සු ඉන්න අන්න ඒ වගේ පරිසරයක් ඔබ දැක්කොත් තමයි මේ සිහිනේ ඔබට බලංගු වෙන්නේ. ඔබ කිලිටි ඇඳුම් සිහිනෙන් දැක්කොතින් මේ ඉතාමත්ම සුබ සීනයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතාමත්ම සුබ සීනයක්, වාසනාවන්ත සීනයක්. ඔබ කිලිටි ඇඳුම් සිහිනෙන් දැක්කොත් ඔබට ඉතාමත්ම සුබ ඵල අත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඔබ කරන කටයුතු වලින් සුබ ප්‍රතිඵල ඔබට ලැබෙන වාසනාවන්ත කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කිලිටි ඇඳුම් ඔබ සිහිනෙන් දැක්කොත් ඔබ කරන ව්‍යාපාර කටයුතු වලින් ඔබගේ රැකියාවේ ඔබගේ පෞද්ගලික ජීවිතයේ ගෘහ ජීවිතයේ කටයුතු වලින් ඔබට සුබ ඵල ලැබෙන වාසනාවන්ත කාලයක් තමයි උදා වෙලා තියෙන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඔබගේ වැඩ කටයුතු ඉතාමත් උනන්දුවෙන් කරන්න ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ කාල සීමාව තුළ. ඔබ කිලිටි මේ සීනෙන් දැක්කොත් ඔබට ඉතාමත් සුබ ඵල ගෙන දෙන ප්‍රතිඵල ලැබෙන කාලයක් තමයි උදා වෙලා තියෙන කියලා තමයි මේ සීන පලාපලයෙන් පෙන්වුම් කරන්නේ. කිලිටි වෙච්ච මේස් ඔබ දැක්කොතින් ඔබට වාසනාවන්ත සීනයක් තමයි පෙන්වුම් කරන්නේ. සුබ ප්‍රතිඵල ලැබෙන වාසනාවන්ත සීනයක් ඔබට හැම දෙයකින්ම සුබ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ ඔබ අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් ඔබට අධ්‍යාපන කටයුතු හරහා සුබ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක් නම් ඒ හරහා හොඳ ප්‍රතිඵල ලැබෙන හොඳ ලාභ ලැබෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබ රැකියාවක් සිදු කරන කෙනෙක් නම් ඔබගේ රැකියාවේ සුබ ප්‍රතිඵල ලැබෙන වාසනාවන්ත කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ හැම දෙයකින්ම සුබ ප්‍රතිඵල ලැබෙන බගල තමයි මේ සීන පලාපලෙන් පෙන්වුම් කරන්නේ. ඔබ කිලිටි මේස් සිහිනෙන් දැක්කොත් ඔබට හිතවත් හොඳ වාසනාවන්ත හීනයක් තමයි දැකලා තියෙන්නේ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න. අලුත් හිස්වැසුමක් සිහිනෙන් දැක්කොත් අලුත් හිස්වැසුමක් ඔබ සිහිනෙන් දැක්කොත් ඉතාමත්ම සුබ සිහිනයක් තමයි ඔබ මේ දකින්නේ. ඔබට සුබයි, සාර්ථකයි. ඒ කියන්නේ ඔබ කරන වැඩ කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි මේ හීනෙන් පෙන්වුම් කරන්නේ. ඔබ අධ්‍යාපනය කරන කෙනෙක් නම් ඔබට හොඳ ප්‍රතිඵලයක් විභාගවල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කටයුතු, රැකියාව ඒ හරහා ඔබට මේ කරන සෑම කටයුත්තකින්ම ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා තමයි මේ සීනෙන් පෙන්වුම් කරන්නේ. ඔබ අලුත් හිස්වැසුමක් සීනෙන් දැක්කොත් ඔබට ඉතාමත්ම හොඳ වාසනාවන්ත සීනයක් තමයි වෙනම කරලා තියෙන්නේ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඔබගේ වැඩ කටයුතු සාර්ථකව කරන්න ඔබට ඒ හරහා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. මඩ සහිත නොකැපුව මැණික් ගලක් සීනෙන් දැක්කොත් ඒ කියන්නේ රබ් කල් කියලා කියන්නේ මඩ සහිත නොකැපුව අර මේ උපමට්ටම් කරලා ලස්සනට කැටයන් කපු නැති මැණික් ගලක් ඔබ සිහිනෙන් දැක්කොත් ඔබගේ උත්සාහ කළොත් භාග්‍ය උදා කරගත හැකි කියලා දෙය තමයි පෙන්වුම් කරන්නේ. ඔබගේ උත්සාහ කළොත් ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ සීනෙන් පෙන්වුම් කරන්නේ. ඔබ යම් කිසි කටයුත්තක් කරන්න ඔබ උත්සාහ වුණොත් ඔබට ඒ කටයුත්ත හරහා සාර්ථක වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරනවා. ඒ කියන්නේ උත්සාහවන්ත ජයග්‍රහණය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි මේ සීන පලාපයෙන් පෙන්වුම් කරන්නේ. ඔබ මඩ සහිත නොකැපුව මැණික් ගලක් සීනෙන් දැක්කොත් ඔබ ඒක විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබ යම් කිසි කාර්යයක් කරන්න ඉන්නවනේ ඒක ආරම්භ කරන්න උත්සාහයෙන් ඒක දෙක කරන්න ඔබට සාර්ථක ප්‍රතිඵලය හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. අපි මේ වගේ නිවැරදිම සීන පලාපල ඔබට නිතරම අරන් එනවා. ඉතින් ඔබත් සීන පලාපල පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.